ආයුබෝවන් අදහම් නියංසායට සදහම් දහම් වපුරන්නට සයිබවකාශයේ දහම් කතිකාව විශ්ව දහම් සභාව දෙවන වරටත් දොරගුළු විවර කරන්නට කල් යල් පැමිණ ඇත. විශ්ව දහම් සභාව මෙලෙස දෙවන වරට දොරගුළු විවර කරන මේ ශුද්‍ර භූමිය සහ අද වැඩසටහන පිළිබඳව ඔබට සිහිපත් කළ යුතුයි. අද දිනේ පිළිබඳ සිහිපත් කරන්නට මා ශුද්‍ර බයිබලයේ කොටසක් මෙලෙස උපුටා ගන්නවා. දෙව් පියාණන් වහන්සේ අගසත් පොළවත් නැවූසේක. පොළව පාළුවට යන වනාහි දෙව් පියාණන් වහන්සේ මනුෂ්‍යයා මැවූසේක. දෙව් පියාණන් වහන්සේ විසින් මවන ලද මනුෂ්‍යයා බිමක් නොවන පව් කලද්දට තම මනුෂ්‍යයා පාපයෙන් මුදවා ගැනීම පිණිස දෙව් පියාණන් වහන්සේ තම ඒකීය පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලවට එවූසේක. අද 2025 වූ ජුබිලි නත්තල් දිනයයි. මේ නත්තල් දිනයේ අද විශ්ව දහම් සභාව මෙලෙස එක්හාසු වී සිටින මේ පුණ්‍ය භූමිය වන්නේ කළුතර කුරුස දේවස්ථානයයි. මේ දේවස්ථානයේ හිඳ අද අදහම් නියංසායට සදහම් දහම් වපුරන්නට අද දහම් සභාව සඳහා මාගේ ආරාධනාව පිළිගෙන මෙහි පැමිණි කන්‍යා සොයුරිය සහ දේශකතුමන් පිළිගැනීමටයි මාගේ මේ සූදානම. මා පළමුවෙන් යුතුව පිළිගනු ලබනවා කළුතර ශුද්‍ර පවුලේ කන්‍යාරාමයේ පයාගල සිරිපුරුෂ විද්‍යාලයේ ආචාර්ය නාලි ජැන්ස් කන්‍යා සොයුරිය සහ එවැගේම මගේ හිතවත් මිත්‍ර දේශක මාධ්‍යවේදී දිල්ෂාන් පතිරණගේ මහත්මයා මම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. අද විශ්ව දහම් සභාවේ මගේ උපයුක්ත මාතෘකාව විදිහට මම තෝරාගත්තේ නත්තලේ ප්‍රේමය සහ බෞද්ධ මෛත්‍රිය කියන මාතෘකාව. ආගම් ભેදයකින් එහා යන හදවතකට ආමන්ත්‍රණය කරමින් පියවරින් පියවර අපි මෙම සාකච්ඡාමය වැඩසටහන ආරම්භ කරමු. එසේනම් පියවරින් පියවර නැගීමෙන් අද විශ්ව දහම් සභාව ආරම්භ කරමින් මගේ පළමු පියවර කන්‍යා සොයුරියනි ඔබ වෙත මෙලෙස යොමු කරනවා. නත්තල කියන්නේ ප්‍රේමය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුලොවට ආගමනය වුණේ ප්‍රේමයේ පුවතත් සාමයේ පණිවිඩයත් අරගෙන. මේ නත්තලේ ප්‍රේමය පිළිබඳව කතෝලික දර්ශනයේ වටිනාකම අවධානය කොහොමද ලබා දෙන්නේ? වැදගත් දෙයක් තමයි ප්‍රේමය. ඒක තමයි මූලික හරය ප්‍රේමය. මේක ජීවිත පැවැත්ම. ඒ ප්‍රේමය තමයි මනුස්සයව ජීවත් කරන එකම දේ. ඒක බුදුදහමේ ඉගැන්වීම් තුළ ප්‍රේමයේ පළදු වෙනවා කියන්නේ මනුෂ්‍යයා අතර තියෙන සම්බන්ධතාව පළදු වෙනවා. මනුෂ්‍යයා ස්වභාව ධර්මයේ එක්ක තියෙන සම්බන්ධතාවය පළදු වෙනවා. මනුෂ්‍යයා දෙවියන් එක්ක තියෙන සම්බන්ධතාවය පළදු වෙනවා. ඒක නිසා මූලිකවම කැඳවීම මනුස්ස ජීවිතේ ස්වභාව ධර්මයේ ජීවිතේ
සත්ව ජීවිතේ ඔක්කොම කැඳවීම කියන එක ප්‍රේමය. මේ ප්‍රේමේ ජීවත් වෙන්නයි කැඳවන්නේ මේක පරිත්‍යාගය. ප්‍රේමය කියන එක හැම මොහොතකම පරිත්‍යාගය වෙන්නේ. ප්‍රේමය කියන්නේ මොකක්ද කියන එක අපි ප්‍රේමය පිළිබඳ විවිධ මත දරනවා. ඒ අතරතුර කතෝලික දර්ශනයේන ප්‍රේමය කියන්නේ හරි අපූර්ව නිර්මාණයක්. ඒක හරි අපූර්ව ප්‍රේමයක්. දේශකතුමනි, නත්තලේ ප්‍රේමය ගැන කනිසෝරේ මේ විදිහට අපිට පූර්ව විග්‍රහයක් කරද්දී බෞද්ධ දර්ශනීය අනුව අපි මෛත්‍රිය කියනවා. මෛත්‍රිය මේ සමාජයේ විවිධාකාර විවිධ විදිහට දක්වනවා. මේ බෞද්ධ දර්ශනයට අනුව මෛත්‍රිය යන කුමක්ද? අපි මේ සමාජය තුල ක්‍රියාත්මක කරන්න ඕනේ කොහොමද? ඔබ කියපු කාරණාවකින් කතාව පටන් ගන්නවා. දැන් ඔබ මුලින් සඳහන් කරන්නේ දෙවියන් වහන්සේ අහසයි පොළොවයි මෙවුසේ. ඊට පස්සේදී පොළොවේ පාළුවට මිනිසා මෙවුසේ කියලා. දැන් ඔය කාරණාව බෞද්ධ දර්ශනය තුළ තියෙනවා ගජ සූත්‍රයේ මේ ලෝකයට සත්වයා එන්නේ ආපස්සෙන් බ්‍රහ්ම ලෝකේ. ඒ ආවට පස්සේ ඒගොල්ලෝ ඉන්නේ ආලෝකයක් විදිහට අහසේ ඉන්නේ. එතකොට එයාට තියෙනවා පොළොව. මේ පොළොව කිරිරහයි. මේගොල්ලෝ මේ පොළොව කන්න පටන් ගන්නවා රස වැඩි නිසා. අන්න ඒක කන්න පටන් ගන්නකොට භෞතික ශරීරයෙන් ඇවිල්ලා මේගොල්ලෝ මේ මහ පොළොවේ මනුෂ්‍යයන්. දැන් ඔබ ඒ කියපු කාරණාවත් එක මේ කිතුණු දහම සහ බෞද්ධ දර්ශනය කියන සම්බන්ධ මේ සමානකමක් මම අරගත්තා. දැන් මේ කතාවට හරියටම ගැලපෙනවා මෛත්‍රිය කියන්නේ මොකක්ද කියන කතාව කියලා. මෛත්‍රිය කියලා කියන්නේ මොනවාද? ආදරය. ආදරය කියන්නේ කන්‍යාතුමිය මම හරි කන්‍යාතුමිය කමක් නැහැ නේද? කන්‍යාතුමිය කිව්වා වගේ ආදරය කියන්නේ ප්‍රේමය. එතකොට අපිට කෙනෙක් වෙන ආදරයක් නැත්තම් අපිට කෙනෙක් එක්ක ඉන්න බෑ. මොකද දැන් මම විහගත්ත එක්ක මම වෛරයෙන් නම් ඉන්නේ මට පුළුවන් ද ඔබත් එක්ක මම කතා කරන්න බැහැ. මෛත්‍රිය තියෙන්න ඕනේ. මෛත්‍රිය. ඉතින් ආදරය තියෙන්න ඕනේ. අපි අතර සම්බන්ධතාවය තියෙන්න ඕනේ. දැන් ඔබට සෙවන සපයන ගහක් තියෙනවා නම් මම ඔබට වෛර කරනවා නම් මම ඒ ගහ කැපුවොත් මම සබා දහමට විරුද්ධ වෙනවා. අන්න මෛත්‍රිය තියෙනකොට අපි සබා දහමට කැමති වෙනවා. මෛත්‍රිය තියෙනකොට අපි සබා දහමට ආදරය කරනවා. ආදරය කියන්නේ ප්‍රේමය. එහෙනම් මෛත්‍රිය කියන්නේ ප්‍රේමය කියන්නේ එකම එකක්. වචන දෙකක් විතරයි. එකම සංකල්පය. අනිවාර්යයෙන්. මෛත්‍රියයි ප්‍රේමයයි කියන්නේ ඒ මොකක්ද කියන දේ අපි පූර්ව විග්‍රහය තියෙනවා. මේ වැඩසටහන මෙහෙවන නිවේදකයා වශයෙන් මගේ එක දෙයක් තියෙනවා වැඩසටහනේ අවසානයේදී මම ලබා ගන්න මම සාර්ථක නිවේදකයෙක් වශයෙන් වැඩසටහන මෙහෙවන්නෙක් වශයෙන් මම මේ දේ ලබා ගත යුතුයි. ප්‍රේක්ෂක ඔබට ඒ හරවත් දේ මම ලබා දෙන්න ඕනේ. ඉතින් ඒකට තමයි මේ සූදානම්. ආගම් ભેදයකින් එහා යන හදවතකට ආමන්ත්‍රණය කරන්නට තමයි අද විශ්ව දහම් සභාව මෙලෙස රැස් වුණේ. කනිසෝරියනි අපි මෛත්‍රිය ගැනයි ප්‍රේමය ගැන අපි කතා කළා. එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරන අසල්වැසියාට ප්‍රේම කරන්න. මේ අසල්වැසියාට ප්‍රේම කරන එක පිළිබඳව පෞද්ගලික විදිහට මමවත් හරියටම දන්නේ නැහැ. මම අසල්වැසියාට ප්‍රේම කරන්නේ කොහොමද කියලාත් අපේ සමාජයේ බොහෝ දෙනෙක්ගේ මම හිතන්නේ දන්නේ නැතිකමක් තියෙනවා. අසල්වැසියාට ප්‍රේම කිරීම ගැන අද සමාජයේ අපි තේරුම් ගන්නට යුත්තේ කෙසේද? කිතුණු දහම තුළ තියෙන මේ අසල්වැසිය කියන කෙනා දැන් අපි සමහරවිට සමාජයත් එක්ක බලද්දී හිතනවා මගේ ගෙදර ළඟ ඉන්න කෙනා කියලා. මගේ ආවට ඉන්න කෙනා කියලා. මගෙත් එක්ක මේ ඉන්න සහයෝගය දක්වන කෙනා කියලා. නමුත් කිතුණු දහම කියන අසල්වැසියා එහෙම කෙනෙක් නෙමෙයි. සේවය අපේ සේවයක් අවශ්‍ය කාටද? අපිව අවශ්‍ය කාටද? ඒ කෙනා තමයි මගේ අසල්වැසියා. අපි කෙනෙක් වෙනුවෙන් වැය වෙන්න ඕන නම් අපි කෙනෙක් වෙනුවෙන් යොමු වෙන්න ඕන නම් ඒ කෙනා තමයි ඒ අවස්ථාවේ මගේ අසල්වැසියා. ඔය බයිබලයේ තුල චුද බයිබලයේ දක්වනවා යහපත් සමරිතානුවරයෙක් උපමාව. මේකෙදි මේ ඒ සමරිතානුවරයාට පිටිට වෙන්නේ බයිබලයට අනුව මේ කියන්නේ ත්‍රිවිධ සංස්කෘතියට අනුව සමරිටන් වරුන් කියන අයව මේ සමාජයෙන් කොන් කරපු පිරිසක්. නමුත් ඒකට පිටිට වෙන්නේ විචුදේ ජාතිකයි. එතකොට එතනදී එයා නොසිතපු විදිහට අසල්වැසියට සලකන්නේ. එයාට හමු වෙන්නේ යා. දැන් අපි දක්වන මේ අසල්වැසි ප්‍රේමය කියන එක ඒ වෙලේ අපි යොමු වෙන්න ඕනේ. දැන් අපේ මේ වෙනකොට රටේ පවතින තත්ත්වේ ඒ වෙනකොට දැන් මේ පැත්තේ මිනිස්සු ඒ වෙනුවෙන් සංවේදී වෙනවා. ඒක එක්තරා ප්‍රේමයක්. අසල්වැසි ප්‍රේමයක් ඒක. ඒ කියන්නේ ඒ සේවය අපේ සේවයේ යොමු වීම අවශ්‍ය කෙනා තමයි කපුසිරි දහම කියන අසල්වැසිය.
අර තමාට සමීප කෙනා තමාට ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන් කෙනාට ප්‍රේම කරන එක විතරක් නෙමෙයි. අපිට ඒක ලේසි. මට ප්‍රතිචාරයක් දෙන්න පුළුවන් කෙනාට මම උදව් උපකාර කරනවා. නම් ඒක නෙමෙයි කියන්නේ ප්‍රතිචාරයක් දක්වන්න බැරි කෙනාට ඒ දක්වන ප්‍රේමය තමයි අපිට දරන්නේ අසල්වැසියෙක්. ඒක ගොඩක් පුළුල් දෙයක්. අපිට අමාරුයි සමහර වෙලාවට ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා ජනප්‍රියත්වයේ බලාපොරොත්තු වෙනවා ඒක නෙමෙයි ධර්මයේ ප්‍රේම. කතෝලික ධර්මයේන ඒ අසල්වැසියාට ප්‍රේම කිරීම ගැන පෞද්ගලික වශයෙන් මමත් අද හොඳටම දැනගත්තා. ඒ වගේම ප්‍රේක්ෂක ඔබටත් මේ ප්‍රේමය කියන්නේ මොකක්ද කියන සංකල්පය ප්‍රේමය කියන්නේ මොකක්ද කියන දේ තේරෙන්නට ඇති. දේශකතුමනි අපි ප්‍රේමය ගැන කතා කළා මෛත්‍රිය ගැන කතා කරා. එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරන මේ ප්‍රේමයත් බෞද්ධ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෛත්‍රිය පිළිබඳවත් මේ අතර සමානතා තිබෙනවාද? පැහැදිලිවම තියෙනවා. දැන් අපේ කන්‍යාවතුමිය සඳහන් කළා අසල්වැසියාට ප්‍රේම කරනකොට තමන්ගේ අලුත් ඉන්න කෙනා කෙරෙහි මේ ප්‍රේමයක් ඇතිවීම නොවේ. ඒ වෙලාවේ උදව් අවශ්‍යතාවට ඊටක් අවශ්‍යතාවට ඒ කෙනා පිළිබඳව ප්‍රේම ඇති කර ගැනීම. එතකොට බෞද්ධ දර්ශනය තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙනවා විදිහට ක්‍රම දෙකක් වුණා. පළවෙනි ක්‍රමය මෛත්‍රී භාවනාව. දෙවෙනි ක්‍රමය සිගාලෝ වද සූත්‍රයේ එන සදිසා නමස්කාරය. දිශා 6කට නමස්කාර කරන්න කියනවා. එතකොට ඒ දිශා 6ේදී මුලින්ම දෙමෝපියන් ගුරුවරු ඊට පස්සේදී දෙමෝපියන්ට දරුවන්ට දෙමව්පියෝ ඊට පස්සේ ගුරුවරුන්ට සිසුන්ට ගුරුවරු ඊට පස්සේ සේවකයන්ට ස්වාමියන්ට සේවකයා යහළුවන්ට යහළු. දැන් ওই විදිහට ওই කාණ්ඩ 6 අතරේ ওই විදිහට සල්සා නමස්කාරය සිද්ධ වෙනවා. ඉතින් ඒ තියෙන්නේ මෙතුමිය කිව්ව දෙයම නෙමෙයි. ඒ දෙයම තමයි. ඒතකොට මෛත්‍රී භාවනාව ගත්තට පස්සේ මෛත්‍රී භාවනාව තියෙන්නේ මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, ඊර්ෂ්‍යා නැතෝ ඒවා ඔය විදිහට Tamanට මුලින්ම මෛත්‍රී කරගන්නවා. ඊට පස්සේ මාමෙන් මාගේ නිවසේ ඉන්න. ඊට පස්සේ මාගේ අසල්වැසියෝ. ඊට පස්සේ මාගේ ගමේ ඉන්න අය. මාගේ නගරේ, මාගේ පළාතේ, මගේ දිස්ත්‍රික්කයේ, මගේ රටේ, මේ ලෝකයේ, අහසේ, කැලේ, වතුරේ, අපා දෙපා මේ හැම කෙනාටම මෛත්‍රී කරන්න පුළුවන්. ඉතින් මේ හැම අසල්වැසියෝ නෙමෙයි. සියල්ලම අසල්වැසියෝ. ඔවුන්ට ප්‍රාර්ථනාවක් කරන්න යාළුව සුවපත් වෙන්න කියලා. අපි කෙනෙක්ට සුවපත් වෙන්න කියලා කියන්නේ ඇයි? ඒ කෙනා පිළිබඳව ආදරය මෛත්‍රිය. මෛත්‍රිය කියන්නේ ආදරය. ආදරය කියන්නේ ප්‍රේමය. දැන් මං විහඟ ගැන මම ආදරයක් ප්‍රේමයකට මම විහඟට කියන්නේ මොකද්ද? අනේ ඔකට එන ගහපන්. එහෙම මම කියන්නේ යනකම වාහනයකට යප්පිය. හැබැයි මම කොටින් විහඟ සුවපත් වේවා, නිදුක් වේවා, අතුරු අන්තරා වලින් මිදෙත්වා, ජීවිතයම සුවපත් වෙත්වා. අන්න එතන තියෙනවා මෛත්‍රිය ප්‍රමුඛ කරගත්තා ප්‍රේමය. එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කළා තියෙන්නේ උන්වහන්සේගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ උන්වහන්සේගේ හැබැයි මේ දෙදෙනා වහන්සේ දේශනා කළා තියෙන්නේ සෝපාදමත් එක්ක දවසක මම ස්වර්ගයට යයි ඔබතුමන් නිවනට යයි. හැබැයි අපි දෙන්නම එහෙදි මුණ ගැහෙනවා. ඒක තමයි මේ ප්‍රේමයත් මෛත්‍රියත් අතර තියෙන බැඳීම. හොඳයි. කන්නසෝරියනි මේ නත්තල නත්තලම කියන්නේ ප්‍රේමයනේ. නත්තල විතරක් නෙමෙයි ප්‍රේමී මංගල්‍යය. ප්‍රේමයේ පුවතක් සාමයේ පණිවිඩයක් රැගෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුලවා ගමනය කරපු දවස. මේ නත්තලේදී දරුවන්ට හා තරුණයින්ට අපි මෛත්‍රිය අපි ගත්ත ප්‍රේමය පිළිබඳව අපි ඉගැන්විය යුතුද උන්ට? නත්තලක් අස් තුලින් ගේන ප්‍රේමයේ පණිවිඩයක් කියන්නේ මේක ජීවිත ක්‍රමයක්. ප්‍රේමය කියන්නේ මිනිස්සෙගේ විය යුතු ජීවිත ක්‍රමයක්. මේ පරිත්‍යාගයේ සමාවදීමේ ආදරේ ජීවිත ක්‍රමයක්. එතකොට ඔය උදාහරණ කියන මෛත්‍රී භාවනාව කියන එක ඒක ඇතුළේ තමාගේ සිත එක්ක යන ගමන, හදවත එක්ක යන ගමන.
එන්නේ එක තමයි කතෝලික දහමේ කියන මේ මෛත්‍රිය. මේ ප්‍රේමය කියන්නේ. ඒ ප්‍රේමය තමයි අපි දරුවන්ට උගන්වන්නේ. ඒක පුංචි කාලේ මේ නත්තලක් කියන එක මේ අපි එක අපි සමාව දෙන්න ආදරේ ජීවත් වෙන අසල්වැසියත් එක්ක අපි කෙනෙකුට තරහ වෙලා ඉන්න. ඒ වගේම කතෝලික මූලිකවම වෙනවා අපේ ජීවිතේ අපි පාපයෙන් ඈත් වෙන්න අපි ගන්න තීරණ. මේක අපි සූදානම් වෙන කාලයක් එක්ක මේ නත්තලට අපි සූදානම් වෙන්නේ. ඒ කාලය තුල තමයි ජීවිතේ වෙනස් කරගන්න මනස්ථාපනය වෙන කාලයක් තියෙනවා. ඒකයි මූලික වෙනවා. ඒ වගේම මේ දැන් නත්තල ඇතුළේ තියෙන සාමාන්‍ය නත්තලක් වුණාම පවුලේ වැඩිහිටියන් 9 දින දේවල් තියෙනවා. ඒ කියන්නේ අපේ සහෝදර සහෝදරියන් අපි බලන්න යනවා. දෙමාපියෝ තමන්ගේ වැඩිහිටියන්ට බුලත් දීලා වන්දිනවා. ඒක දරුවන්ට උගන්වනවා කියන්නේ ඒකනේ අපි මේ කියන්නේ තරහ වුණත් කෙනෙක් එක්ක විතමනාපකම් තිබුණත් නත්තලෙන් පස්සේ එතනින් ඉවරයි. මම හොඳට මතකයි මම පුංචි කාලේ ගෙදරදී තාත්තා අපිවත් එක්කගෙන අම්මත් එක්ක යනවා තාත්තගේ අයියාගේ ගෙවල් වලට. ඉතින් තාත්තා අපේ තාත්තා බාලම් කියන අයියාගේ ගෙවල් වලට යන සමහරවිට අර අවුරුද්ද ඇතුළත මොන හරි වෙන පුංචි හිතමනාපකම් තිබුණත් අර නතරේ පස්සේ ඉවරයි. දීලා බුලත් දීලා තාත්තා මහප්පලට කතා කරනකොට එහෙම අපි ඔක්කොම එකතු වෙලා ඊට පස්සේ දවල් කෑමට එකතු වෙනවා. මේ වගේ දේවල් නත්තලස් වෙන. ඊට පස්සේ අපි එතනින් ඉවරයි. ආපහු ආයෙ ජීවිතය අලුතෙන් පටන් මේ දේවල් ඇත්තටම මේවා අපේ සංස්කෘතියේ තියෙන දේවල් දෙකොල්ල ඇතුලේ. ඒවා අපි දරුවන්ට උගන්වනවා. ඒකෙන් තමයි අපි ලෝකෙට සාමය කියන ගේන්නේ. කියන්නේ අපි එකෙක්නා අත්දකින්න ඇතුළාන්ත සාමය අපි ලෝකෙට දෙන්නේ. ප්‍රේමය තුලින් සාමය මතුවෙන බවට අපි ඒ දෙයින් දැනගත්තා. අද අපි බොහෝ කරුණු මේ අවස්ථාවේ සාකච්ඡා කළේ ප්‍රේමය සහ මෛත්‍රිය ගැන. මම හිතනවා මේ කරුණුත් එක්ක මගේ සාකච්ඡාවේ මට එන්න ඕන අන්තිම හරවත් ඵලය මම ටිකෙන් ටික ලබාගෙන අවසానයි. ඒත් එක්ක මගේ අවසාන පියවරට යා යුතුයි. වැඩසටහන අවසන් විය යුතුයි. මේ නත්තලේ දේශකතුමනි මගේ අවසාන පියවර අවසාන තැනය. නව පරපුරට අපි කියනවා එහෙම නැත්නම් 2000න් පස්සේ පරම්පරාවට. මේ 2000න් පස්සේ පරම්පරාවට නව පරපුරට නත්තලේ ප්‍රේමය හා බෞද්ධ මෛත්‍රියෙන් ලබා දෙන ආත්මීය පණිවිඩය මොකක්ද? මේක අන්නේ තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. මොකද වර්තමානයේ අපි 2000න් පස්සේ කියන ඉන්නුවාට ඇත්තටම මේ පිරිස වෙනස්. මොකද එයාලගේ ආකල්පවල වෙනස්කම් තමයි 2000න් පස්සේ පිරිස කියලා හඳුන්වන්නේ. ඒ ආකල්පමය වෙනසත් එක්ක සමහරක් වෙලාවට පිරිසක් ඉන්නවා හරිම ආවේගශීලී ගැටුම් කරනවා. එයයි කිව්වොත් කිව්වා. ඒක වෙනස් කරගන්න කැමති. අන්න එතනින්ම තමයි වෙනස් වෙන්නේ. මේ කියන්නේ අපි කෙනෙකුට සවන් දීම තමයි මුලින්ම ප්‍රගුණ කරගන්නේ. මොකද අපිට කන් දෙකක් දෙපැත්තෙන් තියෙන්නේ මේ සමස්තයම අහන්න. එක කටක් අපිට තියෙන්නේ සමස්තයම වැඩිපුරාම පොඩ්ඩක් කතා කරන්න. නම් අද වෙලා තියෙන වර්තමානයේ සවන් දීමක් නැහැ. දෙමෝපියන් සවන් දෙන්නේ නැහැ. ඊට පස්සේ පන්සලක් ගත්තොත් ආම්තුරන්ට සවන් දෙන්නේ නැහැ. මං කියන්නේ පල්ලියක් ගත්තොත් මේ පල්ලියෙන් සුදෝගුන්තුමාට සවන් දෙන්නේ මේ පියතුමාට සවන් දෙන්නේ නැහැ. මොකද එයාලා හිතනවා එයාලා තමයි හරි දේ දන්නේ. එයාලා තමයි හරි දේ කරන්නේ. අන්න ඒක නිසා මම කියන්නේ මේ වෙලාවේදී මේ නත්තල් කාලේදී ඔබ ගත යුතු හොඳම දේ ඔබ සවන් දෙන්න ඉස්සෙල්ලා. සවන් දීලා තේරුම් ගන්න. තේරුම් අරගෙන අනෙකාට පිටක් වෙන්න. ඔබට පුළුවන් නම් කෙනෙකුට උදව්වක් දෙන්න. ඔබ හිතනවා නම් ඔබ කෙනෙකුට ප්‍රේම කරනවා කියලා එකිනාට ප්‍රේමයේ නාමයෙන් නැත්නම් මෛත්‍රියේ නාමයෙන් උදව්වක් දෙන්න අවශ්‍යයි නම් සල්ලි විදන් කරන්න අවශ්‍ය නැහැ. කෙනෙකුගේ හිත නිවෙන්න වචනයක් කතා කරන්න. කෙනෙක් වැටලා ඉන්නවා නම් කිනා වෙනව වෙනුවට ඔයා වැටුණාට කමක් නැහැ. එන්න අපි නැගිටමු කියලා නැගිටින්න අත දෙන්න. ඒකනත් එක්ක නැගිටලා ඉස්සරහට යන වාරුවක් වෙන්න. මම මේ නත්තලට මෛත්‍රිය සහ නත්තල ඉස්ස කරගත්තොත් ඒක තමයි අපි නත්තලේදී මේ නත්තලේදී අපි බෞද්ධ දර්ශනයෙන් අපිට දෙන්න පුළුවන් ඒ පණිවිඩය දේශකතුමන් මේ විදිහට ලබා දුන්නා. කනිසෙරියනේ ඒ පැණියම මම මේ විදිහට ඔබතුමියගෙන් අහනවා. මේ නව පරපුරට 2000න් පස්සේ පරම්පරාවට මේ නත්තලේ ප්‍රේමයේ මගින් ලබා දෙන ආත්මීය පණිවිඩය මොකක්ද? ඇත්තටම මේ වෙනකොට නව පරපුරේ නත්තල පරිභෝජනවාදී නත්තල. අනිවාර්යයෙන්. ඒගොල්ලෝ දකින්නේ
අපි යන ගැළවීම කරා යන්න පුළුවන්. අපිට ලබා දෙන්න පුළුවන් හොඳම ආත්මීය පණිවිඩය ඒකයි. ප්‍රේමය ජීවිත රිද්මයක් කරගන්න. ප්‍රේමය අමාරුයි. ප්‍රේමයේ ජීවිත රිද්මයක් කරගන්න. මේ නත්තලේ අද අපි කතා බහ කරේ බෞද්ධ මෛත්‍රිය සහ නත්තලේ ප්‍රේමය. මේ බෞද්ධ මෛත්‍රියයි නත්තලේ ප්‍රේමයයි එක්ක වැඩසටහන මෙහෙවන නිවේදකයා වශයෙන් මට අත්‍යවශ්‍ය වුණේ අන්න ඒ දේ පිළිබඳව ඔබට හරවත් ඵලයක් ලබා දෙන්න. බෞද්ධ මෛත්‍රිය සහ නත්තලේ ප්‍රේමය කියන්නේ මොකක්ද කියන දේ ඔබට ලබා දෙන්න. ඒ පිළිබඳව අද අපි සාකච්ඡා කරා. ඉතින් අදට විශ්ව දහම් සභාවේ වැඩ කටයුතු අපි නිමා කළ යුතුයි. මොකද අපිට එළබෙන්න තව නව වසරක් තියෙනවා. ඒ වසර තුල අපි නව විදියට හමු විය යුතුයි. ඉතින් අද විශ්ව දහම් සභාව සඳහා මගේ ආරාධනාව පිළිගෙන මෙහි පැමිණි ශුද්‍ර පවුල කන්‍යාරාමේ ආචාර්ය නාරි ජැන්ස් කන්‍යාස්වරිය ඔබතුමියට මම බෙහෙවින්ම ප්‍රශංසා කරනවා මේ මොහොත සඳහා වැඩ රාජකාරී බහුල මොහොතක සහභාගී වුණාට ඒ වගේම තවත් රාජකාරී බහුල මොහොතක අප වෙනුවෙන් කාලය වෙන් කරමින් මගේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි මගේ හිතවත් මිත්‍ර දේශකතුමන් දිනේෂ් පතිරණගේ මහත්මයා ඔබතුමාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට සහභාගී වුණාට. ඉදිරියේදී පැවැත්වෙන විශ්ව දහම් සභාවන් සඳහා මාගේ ආරාධනය මේ අවස්ථාවේදී පිළිගනීවි කියලා මම සිතනවා. මෙලෙස තුන්කොන් සාකච්ඡාවක් සඳහා මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මෙතුමන් සම්බන්ධ කරගනිමින් විශ්ව දහම් සභාවේ වැඩසටහන ඉදිරියටම පවත්වාගෙන යන්න. ඒ වගේම අද අපි මේ විශ්ව දහම් සභාව පැවැත්වූ දේවස්ථානය වන්නේ කළුතර සිරිකුරුස දේවස්ථානයයි. මේ දේවස්ථානයේ හිඳ අද අදහම් ව්‍යංසායට සදහම් දහම් වපුරන්නට මේ දේවස්ථානයේ ඉඩහසර වෙන් කර ලබා දුන් කළුතර කුරුස දේවස්ථානයේ ඩිල්රන් පීරිස් පියතුමන් හට මා විශේෂයෙන්ම ප්‍රශංසා කරන මේ මොහොත සඳහා අවස්ථාව ලබා දුන්නට. ඉතින් මෙලෙස විශ්ව දහම් සභාව අද දවසට නිමා වනවා. එසේනම් ලබන්නා වූ නත්තල ප්‍රේමයත් සාමයත් සපිරුණු සුබම සුබ නත්තලක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සුබම සුබ නත්තලක් වේවා.